ඔබට තුනුරුවනේ රැකවරණය ලැබෙන වාසනාවන්ත දවසකට ආශිර්වාද එකතු කරනු ලබනවා. වෙල්ලස්ස බිබිල නගර මධ්‍යයේ දහසකුත් දෙනා වඳින පුදන බිබිල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථාන පින්බිමට අද දවසේ අප ගොඩවන්නට සූදානම් වෙලා ඉන්නවා සුවිශේෂී කාර්යයක් පිළිබඳව තොරතුරු දැනගන්නට. විශේෂයෙන්ම මේ කාලය තුල කටින චීවර පූජා පින්කම් කොයිතරම්නම් අපේ මේ ලංකාව තුල විහාර විහාරස්ථාන තුල බොහොම ගෞරව පෙරදෙවර ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ විහාරස්ථාන පින්බිම තුලත් ඒ උත්තම වූ කටින චීවර පූජා පින්කමත් එක්ක තවත් සුවිශේෂී කාර්යයක් සිද්ධ වෙනවා. මෙන්න මේ කාර්යය ගැන ටිකක් තොරතුරු දැන හැඳින ගන්නට අප අද මේ විහාරස්ථානයට ආවා. බිබිල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථාන පුණ්‍ය භූමියට එනකොට අපට කතා බහ කරන්නට දේවල් ගණනාවක් තියෙනවා. අන්න ඒ නිසාම අද දවසේ අපි ගෞරව පෙරදරිව ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේගෙන් වෙලාවක් වෙන් කරගත්තා. රතුගල පුරාණ ගල්ලෙන් විහාරය, ඒ වගේම බිබිල ශ්‍රී බෝධිරුක්කාරාමයේ යන විහාරයන් විහාරාධිපති බිබිල ශාසන ආරක්ෂක මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී අවසරයි අති පූජනීය දොඩංගොල්ලේ සෝරත ස්වාමින් වහන්සේ එක්ක තමයි අද අපි මේ කතා බහ ඔබ වෙනුවෙන් බොහොම සෙනෙහසින් අරගෙන එන්නට සූදානම් වෙන්නේ. අපේ හාමුදුරනේ අපිට අවසරයි. අපි බොහෝ දේවල් ඔබ වහන්සේ එක්ක කතා බහ කරන්නට අද දවසේ සූදානම් වෙලා ඉන්න අපේ හාමුදුරනේ. අපි තුනුරුවනේ ආශිර්වාදය ලබාගෙන ඒ කටයුතු අපිව බලන හැම කෙනෙක් එක්කම ලබා දෙන්නට සූදානම් වෙනවා. අපේ හාමුදුරුවනේ මේ අද අපි ඇත්තටම ඔබ වහන්සේ මුණ ගැහෙන්නට ආවේ මේ කටයුතු සම්බන්ධයෙන් ඔබ වහන්සේ එක්ක දැනගන්නට කරුණු කාරණා බොහෝමයක් තිබෙන නිසා. අපේ හාමුදුරුවනේ මේ දැන් මේ වර්ෂයක් පාසා මේ පුණ්‍ය භූමියේ කටින චීවර පූජා පින්කම් මාලාවක් පැවැත්වෙනවා. මහත් ගෞරවයෙන් අපි කරනවා. අපේ හාමුදුරනේ 2025 අවුරුද්ද අපිට වැදගත් වෙන්නේ ඇයි? විශේෂයෙන්ම රවින්ද්‍ර මහත්තයා 2025 වසර වැදගත් වෙන හේතුව තමයි මේ අවුරුද්ද කියන්නේ මේ විහාරස්ථානට වසර 100ක් පිරෙන අවුරුද්ද. 1925 ආරම්භ කරලා 2025 වෙනකොට වසර 100ක් පිරෙනවා මේ විහාරස්ථානට. ඒ 100 වසත් එක්ක තමයි මේක. 1925 තමයි ඉස්සෙල්ලම අපේ විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ නමක් වස් සමාදන් වෙලා තියෙන්නේ. ඒතකොට මේ ඇවිල්ලා 100 වෙනි වස් සමාදන් වෙලා ඉරලා 100 වෙනි කටින පින්කම්. ඒකට සමගාමීව වසර 100ක් පිරීමත් 100 වෙනි කටින පින්කමත් තමයි අපි ඒකට තමයි මේ සූදානම් කරලා තියෙන්නේ. මේ අලංකාර පෙරහැරකින් අලි ඇතුන් සහිත පෙරහැරක් කටින චීවරය රැගෙන වීදි සංචාරය කරලා මේ ශාසනයේ තියෙන ප්‍රධානම පින්කමක් තමයි කටින පින්කම කියන්නේ. එහෙමයි අපේ හැම. අන්නේ පින්කමට නිසිසේ ගෞරවයක් ලබා දීලා පින්කම සිද්ධ කරන්න තමයි සුවිශේෂී වසරක් බවට මේ වසර පත් කරලා තියෙන්නේ. ඒකට හේතුව මෙන්න මේ විහාරස්ථානට වසර 100ක් සහ 100 වෙනි කටින පින්කම කියන දෙකම සමගාමීව තමයි මේ අලංකාර පෙරහැරක් නිර්මාණය කරලා තියෙන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ. එතකොට දැන් පහුගිය අවුරුදු වල පින්කම් මාලාවලට වඩා සුවිශේෂී කාර්යයක් මේ වර්ෂයේ තුලදී වෙන් වෙනවා සහ ක්‍රියාත්මක වෙනවා. අපේ හාමුදුරනේ අපිට මේ ඊළඟට මට ඔබ වහන්සේගෙන් අහන්නට තිබෙනවා බිබිල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ ඔය 1925 අවුරුද්දේ ආරම්භ කරාට පස්සේ 2025 දක්වා වූ අවුරුදු 100 තුල කෙමෙන් සංවර්ධනය වෙමින් විකාශය වෙලා තියෙනවා අපේ හාමුදුරනේ. මේ විකාශයත් එක්ක මේ විහාරස්ථානයේ ඉතිහාසගත තොරතුරු ආරම්භයේ කොහොමද තිබුණේ? අද වෙනකොට කොයි තැනට විකාශය වෙලා තියෙනවද? මේ තොරතුරුත් එක්ක අපි ඉතිහාසයේ පැත්තට ටිකක් හැරිලා බැලුවොත් ඔබ වහන්සේට කියන්න දේවල් ගොඩක් ඇති. අපේ හාමුදුරනේ ඒ ගැන අපි කතා කරොත් විශේෂයෙන් මේ අපි ඉන්න මේ බෝධීන් වහන්සේ ඓතිහාසික බෝධි වෘක්ෂය මේ බෝධීන් වහන්සේ පාදක කරගෙන තමයි මේ බිබිල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ ආරම්භ වෙන්නේ. ඒවකට මේ වෙල්ලස්ස බාරව ඉඳලා තිබෙන්නේ වෙල්ලස්සේ රටේ මහත්මයා වශයෙන් බිබිල වලව්වේ හිටපු චාල්ස් බිබිලේ මැතිතුමත් ඒ වගේම සිල්වා ජයවර්ධන කුමාරිහාමි කියන මේ දෙන්නාගේ ප්‍රධානත්වයෙන් තමයි
මේ පුණ්‍ය භූමිය සංඝ සතු කරලා 1923 පූජා කරනවා. ඒ වුණාට 1925 තමයි විහාරස්ථානයක් වශයෙන් මෙතන ආරම්භ කරන්නේ. එවකට කින්නර බෝවේ සුමන තිස්ස නායකහරු ඌව වෙල්ලස්ස දිසිතාවේ ප්‍රධාන සංඝනායක හාමුදුරුවෝ තමයි ඉස්සල්ලාම මෙතන 1925 වස් සමාදන් වෙලා මේ විහාරස්ථානය ආරම්භ කරන්නේ. ඒකට සුවිශේෂී කාරණයක් තියෙනවා මේ විහාරස්ථානයක් වශයෙන් මේක පූජා කරන්න. ඒකට හේතුව තමයි එතුමා වෙල්ලස්සේ රටේ මහත්මයා වශයෙන් මේ මුළු වෙල්ලස්සම අපි ගත්තොත් දැන් පාලනය කරේ එතුමා. ඒ පාලනය කරන කාලේ එතුමා මෙහෙන් බිබිලේ ඉඳලා මහඔය දක්වා ගමන් කරනවා. පැත්තෙන් අම්පාර නාමල්ලොය දක්වා වගේ ගමන් කරනවා. ඉතින් වගේ ලොකු වපසරියක් ගමන් කරන්න ඒ කාලේ පාවිච්චි කරේ අශ්වය. ඉතින් අශ්වයා පිටේ උදේ පාන්දර නැගලා මේ මහඔය පැත්තේ රාජකාරී කටයුතු වලට යනකොට බිබිල නගරේ. ඒකට මේ නගරේ මේ ප්‍රදේශය කියන්නේ ජනවාසන අඩුයි. කැලෑබද ප්‍රදේශ, වනසත්තු ගැවසෙන ප්‍රදේශ, අලි ඇත්තු පවා මේ ප්‍රදේශවල ගැවසිලා තියෙනවා. ඉතින් එතුමා උදේම රාජකාරී කටයුත්තට යනකොට බිබිල නගරේ මේ අඩිපාරක් ඒකට තිබිලා තියෙන්නේ. අඩිපාර දිගේ අශ්වයා පිට යනකොට තමන්ගේ ඉස්සරහට වල්ලලියෙක් මුණ ගැහිලා තියෙනවා. ඊට පස්සේ එයාගේ බේරීම සඳහා තමන්ගේ අතේ තිබුණු ආරක්ෂාවට තිබුණු අවිය පාවිච්චි කරලා දෙනවා. ඒ පාවිච්චි කරලා ඉතින් එතුමා බේරිලා යන්න ගියා. අලියව දවසකට විතර පස්සේ ගමේ ගම්වාසීන් ඇවිල්ලා කියනවා මේ විදිහට අලියෙක් මැරිලා ඉන්න පුවත රටේ මහත්මට. ඉතින් එතුමා ඊට පස්සේ ඇවිල්ලා බලනකොට අර එදා මුණ ගැහුණු අලියා තමයි මේ විදිහට මැරිලා ඉඳලා තියෙන්නේ මේ බෝධීන් වහන්සේ යට. මේ බෝධිය යට තමයි ඇවිල්ලා මැරිලා ඉඳලා තිබෙලා තියෙන්නේ මරණයට පත් වෙලා. ඊට පස්සේ මේ කතාව ගිහින් එතකොට ඔය කින්නර බෝව විහාරස්ථාන කියන්නේ මැදගම පිහිටපු විහාරස්ථානයක්. ඒ විහාරස්ථානය තමයි කින්නර බෝවේ සුමන තිස්ස නායක හාමුදුරුවෝ වැඩ ඉඳලා තියෙන්නේ. උන්වහන්සේට ගිහින් උන්වහන්සේ තමයි මේ වෙල්ලස්ස සහ ඌව කියන මේ දෙස්සාවේ ප්‍රධාන සංඝනායකහරු ප්‍රධානිය වශයෙන් ඉඳලා තියෙන්නේ. උන්වහන්සේට කිව්වට පස්සේ උන්වහන්සේගෙන් තමයි අවවාද අනුශාසනා ආරම්භ තියෙන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා මේ කට මේ බෝධීන් වහන්සේට මේ සිද්ධ වෙනවා මේ භූමිය මේ බිබිල නගරයට එන යන භික්ෂුන් වහන්සේලාට නවාතැන් පහසුකම් ගන්න පුළුවන් විහාරස්ථානයක් බවට පත් කරන්න මේක විහාරස්ථානයකට පූජා කරන්න කියලා. ඒකත් එක්ක තමයි මේක පූජා කරන්න එතුමා මොනවා කරලා තියෙන අපි සුප්‍රසිද්ධ බිබිලේ රටේ මහත්මයා කෙනෙක්. ඒකට හේතුව එතුමාගේ පුතා තමයි අපි කතා කරන මහාචාර්ය සේනක බිබිලේ, ආනන්ද බිබිලේ වගේ මහ රටට සේවාවක් කරපු පවුලක දායාදයකින් තමයි මේ විහාරස්ථානේ ගොඩ නැගෙන්නේ. එහෙමයි අපි හමුදුනේ. එදා ඉඳලා අද එදා ඉඳලා අපේ රවීන්ද්‍ර මහත්මයා මේ විහාරස්ථානේ එතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරාට පස්සේ අපේ කින්නර බෝවේ සුමන්තිස්ස නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසන ඇතුව විහාරස්ථානේ ගොඩ නැගිලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේගේ අපවත් වීමත් එක්ක නයින්නේවල රේවත හාමුදුරුවෝ කියලා අපේ රේවත ලොකු හාමුදුරුවෝ මේ විහාරස්ථානයේ 1935 ඉඳලා වැඩ ඉඳලා තියෙනවා 93 වෙනකම් උන්වහන්සේ වැඩ ඉන්නවා. ඊට පස්සේ උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් වශයෙන් සේනාපති ජිනරතන හාමුදුරුවෝ මේ විහාරස්ථානයේ වැඩ ඉන්නවා. ඊට පස්සේ ජිනරතන හාමුදුරන්ගේ ශිෂ්‍යවරයෙක් තමයි අපේ ගුරුදේව නායක මාහිමිපාණන් වහන්සේ වෙන මොනරාගල දිස්ත්‍රික්ක ප්‍රධාන සංඝනායක සංඝකීර්තිසි සුමන තිස්සා විධාන කුඩාවිල හේමාලෝක නායක මාහිමිපාණන් වහන්සේ. උන්වහන්සේ 1974 මෙතනට වැඩම කරනවා. උන්වහන්සේ 74 ඉඳලා පහු මේ 2025 මාර්තු 14 වෙනිදා අපවත් වෙන්නේ. ඒ වෙනකන් උන්වහන්සේ මේ විහාරස්ථානේ වැඩ ඉන්නවා. ඉතින් උන්වහන්සේගේ ආශිර්වාදයේ උඩ තමයි මම උන්වහන්සේගේ ශිෂ්‍යවරයෙක් වශයෙන් තමයි මම පැවිදි බිමට එන්නේ මේ භූමියේදී. ඒ පැවිදි බිමට ආපු දවසේ ඉඳලා උන්වහන්සේගේ අවවාද අනුශාසන ඇතුව අපි හැදිලා වැඩිලා උන්වහන්සේ අපිට 2005 වසරේ මට මේ විහාරස්ථානේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා අවස්ථාව ලැබලා දෙනවා. එහෙමයි අපි හම්දුන්නේ. ඒ කටයුතු කරන කාලයත් එක්ක අද දක්වා බලනකොට සුවිශාල වූ සංවර්ධන කටයුතු ටිකක් මේ විහාරස්ථානයට අලුත් මුහුණුවරක් ඔබ වහන්සේ එකතු කරන්න වෙහෙස මහන්සියලා ඉන්නවා. අපි මේ කතා බහ තුළ අපි ඒ ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. විශේෂයෙන්ම අපි 2005 මම මේ ස්ථානට එනකොට නගරය
සහ විහාරස්ථානය අතර බලනකොට නගරයේ තිබුණු දියුණුව විහාරස්ථානය තුළ තිබුණේ නැහැ. ඒකට යම් යම් ඕනම ස්ථානයක ඕනම තැනක නිවසකුණ කොතනවත් පසුබෑම් ඇති වෙනවා, නැගිටීම් ඇති වෙනවා. ඒ වගේ අපේ විහාරස්ථානයේ යම් පසුබෑමකට ඒ වෙලාවේ පත් වෙලා තිබුණා. එතකොට මම හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ කටයුතු හදාරන කාලේ මගේ නායක හාමුදුර මට කතා කරලා කියනවා මේ විහාරස්ථානයේ ඇවිල්ලා බාරගෙන වැඩ කරන්න කියන දේ මගෙන් ඉල්ලුවා. ඊට පස්සේ මම අධ්‍යාපනය ඉගෙන ගන්න එක පසකින් තියලා නායක හාමුදුරන්ගේ ඉල්ලීමට මෙතෙන්ට එනවා. ඒ ඇවිල්ලා මෙතන ගොඩනගන්න මට පුළුවන් දායකත්වය දෙන්න. ඒ ඇවිල්ලා විශේෂයෙන් මේ විහාරස්ථානයේ එනකොට අපේ චෛත්‍යරාජානන් වහන්සේ තිබුණා. ඒක මේ මළුවක් තිබුණේ ඒක කරා හේදිලා ගිහිල්ලා. මේ වගේ බුදුගේ ඇතුල් මාලේ විතරක් වැඩ ඉවර කරලා තිබුණා. ඊට පස්සේ මේ ඉස්සරහා තාප්පයක් අපි ඉදි කරලා තියෙන ඇත්පවුරක්. ඒක පරණ ඇත්පවුර තිබුණා ගලවගෙන වැස්සට අහුවලා කැඩිලා ගිහිල්ලා. ඒ වගේ යම් භෞතික සහානිත් සිද්ධ වෙලා තිබුණා. ඒ වගේම මානව සම්පතත් විහාරස්ථානයෙන් ටිකක් ඈත් වෙලා තිබුණා. ඉතින් ඒකට මට ඇවිල්ලා වැඩ පටන්ගෙන කටයුතු ආරම්භ කරනකොට සුළු පිරිසක් තමයි මූලිකව එකතු කරගන්න පුළුවන් වුණේ නගරේ. ඉතින් එකතු කරගෙන උත්සාහ කරනකොට යා පිරිස පැමිණීම අඩු වෙනකොට නැවත මට ඊට පස්සේ හිතුණා මේක හරියන්නේ නැති නිසා උදේට මම දානේ ගේන අවස්ථා තිබුණා, නැති වෙන අවස්ථා තිබුණා ඒ දවස්වල. ඉතින් දාන ලැබුණත් නොලැබුණත් තියෙන දෙයක් අපි වළඳලා භික්ෂුව කියන්නේ එහෙම කෙනෙක්. ඉතින් ඉඳ වළඳලා මම ගමට ගියා. මම මේ දැන් දායක පවුල් අපේ මේ විහාරස්ථානේ දැන් වර්තමානයේ දායක පවුල් 1430ක් තියෙනවා. හැබැයි මම එනකොට පවුල් 600ක් විතර තමයි අපේ ගොදුරු ගමේ තිබුණේ. ඒ 600 හැම ගෙදරකටම මම වැඩම කරලා තියෙනවා. උදේට ගිහිල්ලා දවස පුරා ඇවිදිනවා. ඒ ගෙවල් වලට ගිහිල්ලා කතා කරනවා. මිනිස්සු එක්ක පන්සලේ එතකොට ගුණ කියපු අය ඉන්නවා, දොස් කියපු අය ඉන්නවා. ඒ සියල්ල විඳදරාගෙන විහාරස්ථානේ මට ඕන වෙන්නේ ගොඩනගන්න මිනිස්සු ටික විහාරස්ථානට එකතු කරගන්න. ඉතින් ඒකට ලොකු වෙහෙසක් දැරුවා. අවුරුදු කීපයක් දෙක තුනක් අපි ඒ කාර්යයේ විදිහට සිද්ධ කරා. ඒ සිද්ධ කිරීම තුළ අද මම පැත්තකින් ඉඳලා මට සතුටු වෙන්න පුළුවන්. මේ විහාරස්ථානේ අපිට මේ දක්වා ගොඩනගන්න පුළුවන් වෙලා තියෙනවා. ඇත්තටම ඒ කාලේ හරියට වෙලාවට දාන වේලක් නැතුව හරියට සිව්පසයෙන් උපස්ථාන කරන්නට පිරිසක් නැතුව ඔබ වහන්සේලා කොයිතරම්නම් කැපකිරීමක් මේ පුණ්‍ය භූමියෙන් කරලා තියෙනවද කියන කාරණේ අපිට අද වෙනකොට පැහැදිලි. ඉතින් ඒ වගේම මට මතක් වෙනවා කියනකොට අවින්ද මහත්තයා අපි මේ ඒ විහාරස්ථාන ගොඩනගන්න ගම්මල ඇවිදලා ඊට මිනිසුන්ගේ පුළුවන් විදිහේ දායකත්වයන් ගෙනල්ලා එතකොට අපට පුළුවන් විදිහට මට අපි බිබිල ප්‍රදේශය විතරක් නෙමෙයි බිබිල ප්‍රදේශයෙන් පිට ජීවත් වෙන බෞද්ධ ජනතාවගේ උදව්පදව් අරගෙන මේ ටික මේ ගොඩනගන්න විදුණා. විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ එතකොට අපිට පුංචි සංඝාවාසයක් තිබුණේ. මේකේ ආරම්භෙත් ඒ වගේ ආරම්භ කරලා තියෙන විශේෂයෙන්ම චෛත්‍යරාජානන් වහන්සේ තියෙන තැන කටුමැටි ගහලා 1925 ආරම්භ කරලා තියෙන සංඝාවාසේ ඒ බිබිල ආවාසයේ වශයෙන් ඊට පස්සේ තමයි බෝධිරුක්කාරාමයේ කියන තැනට පරිවර්තනය වෙන්නේ. ඊට පස්සේ මම එනකොට ඉස්සරහ මිදුලේ පුංචි කාමර 3ක විතර 4ක විතර පොඩි සංඝාවාස ගොඩනැගිල්ලක් තිබුණා. ඉතින් ඒක හරියට වහගන්නවත් බැරි විදියට. ඊට පස්සේ මම උත්සාහ කරලා දෙමහල් සංඝාවාසයක් ඉන්න තැනක් ඉස්සලා හදන්න ඕන. ඉතින් ඉන්න තැනක් හැදුවා. ඒවකට මේ මතක් කරන්න ඕන විශේෂයෙන් සංඝාවාසය හදනකොට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හිටියේ ගාමිණී විජිත් විජේමොනිසෝයි සමැතිතුමා. එතුමා ලොකු දායකත්වයක් අපිට ඒ වෙලාවේ ලැබලා දුන්නා ඒ කාර්යය සඳහා. ඉතින් ඒකල අපි සංඝාවාසය හදන්න තියදුනා. ඊට පස්සේ විහාරයේ ඇතුල් මාලේ වැඩ කටයුතු ඉවර කරලා තිබුණා. පිට මාලේ වැඩ කටයුතු ආරම්භ කරලා මේ තිබුණට වැඩ ඉවර කරගන්න يعني වැඩ ආරම්භ කරලා තිබුණා අපේ නායක හාමුදුරුවෝ. සුවිශේෂී විහාර මන්දිරයක් මේක. ඒකට හේතුව කියන්නේ මේ ලංකාවේ අඩුයි 80 මහා ශ්‍රාවක විහාර. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ බර ඇදපු, ඒ කියන්නේ මේ ශාසනයේ බර ඇදපු ප්‍රධාන ශ්‍රාවකයෝ 80ක් ගේ පිළුම් වහන්සේලා එහෙම හදලා නැහැ. දැන් වර්තමානයේ තැනින් තැන හැදෙනවා. හැබැයි මේ නායකහරු 88 මේ විහාරය තුර වැඩ පටන් ගන්නේ කාලේ ලංකාවේ 3 වෙනි විහාරේ.
80 මහා ශ්‍රාවක ලංකාවේ ලංකා තුන්වෙනි 80 මහා ශ්‍රාවක විහාරය වශයෙන් තමයි වැඩ පටන් ගෙන තියෙන්නේ. ඉතින් ඒක ඒ පිළිම වහන්සේලා 80ක් වටමාලේ හදලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේක මට පුළුවන් වුණා වැඩ පටන් ගන්නකොට නායකහරු මගෙන් ඉල්ලපු එකක් තමයි මේ තෝරත මං අපවත් වෙන්න ඉස්සෙල්ලා මට ওই විහාරය බලන්න පුළුවන් කියලා. හැබැයි මට ලොකු සතුටක් වුණා. උන්වහන්සේගේ 75 වෙනි ජන්මදිනයේ දවසේ අපි පිරිච්චියලා විහාරේ නේත්‍රා ප්‍රතිස්ථාපනය කරලා අපි විහාරස්ථානයේ අපි විහාර මන්දිරේ අපි ඒ කටයුතු ඉවර කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඒ විහාර මන්දිරේ වැඩ කටයුතු අපි ඉදිකිරීම කටයුතු ඉවර කරන්න යෙදුණා. ඉතින් නායක හාමුදුරුවෝ හරි සතුටු වුණා ඒවට. දායකයෝ සතුටු වුණා. එතකොට දායකයන්ගේ පන්සලට ආකර්ෂණය සහ පැමිණීම වැඩි වෙනවා. ඒවත් එක්ක. ඊට පස්සේ අපි විහාරස්ථානයේ ওই චෛත්‍යරාජානන් වහන්සේ වටා ප්‍රාකාරය ඊට පස්සේ විශේෂයෙන් අපි ඒ දවස්වල මිනිස්සු අටවිසි පූජාවක් තියාගන්න ඕන වුණාම අපි කොහෙන් හරි පිළිම වහන්සේලා ගෙනල්ලා తాවකාලික කුටි හදලා ඒක තුල තැම්පත් කරලා එහෙම පූජා දෙන්න. මට හිතුණා මේකට මේ හදන්න ඕනේ ස්ථිරවම මිනිස්සුන්ට වන්දනාමාන කරන්න කියලා. ඊට පස්සේ අපි මේ අපේ පිටිපස්සෙන් තියෙන මේ අටවිසි බුදුරජාණන් වහන්සේලා ස්ථාපනය කරා. ඊට පිටිපස්සෙන් උන්වහන්සේලා වැඩ හිටපු කියන්නේ අටවිසි බුදුවරු අපේ බුදුහාමුදුරුවෝ මේ සුතු රුක්ෂේ නැත්තම් මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පිට දුන්නේ. ඉතින් 28 නමම පිට දුන්න බෝධීන් වහන්සේලාත් අපි මේකේ විහාරස්ථානේ රෝපණය කරලා තියෙනවා. ඒකට මේක හැම කුටියකට පිටිපස්සෙන්ම ඒ බුදුවරු පිට දුන්න බෝධීන් වහන්සේලා රෝපණය කරලා තියෙනවා. ඉතින් ඒක දාක බලා ගන්න පුළුවන්. ඒක මගේ එක දෙයක් තමයි ඒ වගේ දෙයක් ඉදි කරන්න සංකල්පයක් උනේ. මේ කාලේ මිනිස්සු පරිසරයට ආදරය කරන එක ටිකක් අඩුයි. ගහකොළ විනාශ කරනවා, කපනවා. ඉතින් මේ වෘක්ෂයන් 28ක් මේ විදිහට ඉදි කරලා දෙන මේකේ තියෙනවනේ අපි බැලුවොත් මේ නාගහ, එතකොට ඇටඹ ගහ, එතකොට උණ පඳුර පවා ඒ වගේ මේවා තියෙනවා. එතකොට බුරත ගහ එක එක බුදුරෙහි පිට දීපු ගස් වෙනස්. අපි මේවා. එතකොට ඒ ගස් වලට මිනිස්සු ආදරය කළා. ඒවා කපන්නේ නැතුව පරිසර පද්ධතිය තුළ ආරක්ෂා කරන්න පණිවිඩයක් දෙන්න අරමුණෙන් තමයි ඔය අටවිසි කුටි වල බෝධීන් වහන්සේලා මිනිසුන්ට හඳුනා ගන්න ළමයින්ට ඊළඟ පරම්පරාවට දැන් දරුදරියෝ මේ විහාරස්ථානයට එනකොට ආශිර්වාද ලබා ගන්නට මේ පරිසරය දැක්කන් පස්සේ දරුවන්ට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ජීවිතේට එකතු කර ගන්න දෙයක් තියෙනවා අපේ හම්දුරනේ. ඒ මගේ නිර්මාණවල මම ගොඩාක් උත්සාහ කරේ ඒ වගේ දේවල්. දැන් ඇත්තටම අපි වැළුවොත්තම දැන් අපි මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගැන අපි කියන්නේ මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ අපි විශාල මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් අපි විහාරස්ථානයේ ඉදි කරලා තියෙනවා. ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ පිළිම වහන්සේ ඉදි කරන්න යෙදුනේ ඒ වගේ දරුවන්ට මතු බුදු වෙන බුදුහාමුදුරුවෝ ගැන යම් අවබෝධයක් ඇති කරගන්න හොයන්න. ඊට පස්සේ ඒ විදිහට ඉදි කරා. ඒ වගේම තමයි අපේ මේ අපි ඉන්න බෝධීන් වහන්සේ තිබුණේ මේ වටා අපේ ගුරුදේව නායකහරුන්ගේ ලොකු සිහිනයක් තමයි උඩමළුවක් හදන්න. ඒ කියන්නේ බෝධියට උඩමළුවක් තියෙන්න ඕනි කියලා. බෝධියක් වුණාම අපි කොයිලා කියනවා නේද මේ උඩමළුවේ අබෝ රජු වැඩ ඉන්නේ කියලානේ. එහෙම උඩමළුවේ. ඊට පස්සේ අපි වැත්තොත් අනුරාධපුරේ ඉඳලා කතරගම දක්වා ගමන් කරනකොට බෝධීන් වහන්සේලාට උඩමළුවක් තියෙන මැද තියෙන එකම තැන මේ විහාරස්ථානය. බෝධිරුකාරම්. ඒකට කතරගම අෂ්ටඵල බෝධීන් වහන්සේගේ අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මැද විහාරස්ථානවල එහෙම මේ වගේ සුවිශේෂී වූ බෝධීන් වහන්සේ කියන්නේ මේක ඓතිහාසික බෝධියක්. ඒ බෝධියක උඩමළුවක් සහිත ජනතාවට උඩට ගිහිල්ලා වන්දනාමාන කරන්න පුළුවන් උඩමළුවක් සහිත මේකක් අපි හදලා තියෙනවා. ඒක සුවිශේෂී දෙයක්. ඉතින් ඒ නිසා ඒ වගේ ඉදිකිරීම් අපි මේ වසර 15ක විතර ඇත්තටම 2005 ආවට 2010න් පස්සේ තමයි සංවර්ධන කටයුතු වලට ගොඩාක්ම දායකත්ව දෙන්නේ. ඉතින් වසර 15ක් ඇතුළත විහාරස්ථානට තිබුණු අඩුපාඩු ගොඩාක් අපි ඉදි කරලා තියෙනවා. ඒවා කරලා තියෙනවා. ඒ වගේම අපි ගිය අවුරුද්දේ මාස 3ක් ඇතුළත අඩි 150ක් දිග අඩි 30ක් පළල විශාල ධර්මශාලාවක් අපි ඉදි කරන්න යෙදුණා. ඉතින් මේ වගේ ගත්තම භෞතිකව වගේම මේ විහාරස්ථානයේ තව සුවිශේෂී දෙයක් තමයි මේ භෞතික සම්පත් සංවර්ධනය කරනවා වගේම මානව සම්පතත් ඒ විදිහටම අපි සංවර්ධනය කරා. එහෙමයි අපි අපිට මේ ගොඩාක් දේවල් කරන්න පුළුවන් වුණේ හින්දා. අද විහාරස්ථානට අයිති දායක පවුල් 1430ම සක්‍රිය විහාරස්ථානෙත් එක්ක ඍජුව සම්බන්ධයි.
ඍජු සම්බන්ධතාවය එහෙම තියෙනවා. අපේ දායක සභාව හරි ලොකු ශක්තිමත්. අපේ දායක සභාව දාන විධානයේ මහත්තුරු අපේ හරි ලොකු ශක්තිමත්. ඒ වගේම අපේ නගරයේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාව මේ සියලු දෙනා හරි ශක්තිමත් විහාරස්ථානට ලොකු දායකත්වයක් සහයෝගයක් දෙනවා. මේ විහාරස්ථානයේට එක් තව එක සුවිශේෂී දෙයක් තමයි ගමේ දායකින් වගේම නගරේ දායකින් වගේම ගොදුරු ගමේ දායකින් වගේම අපිට අවට ඉන්න දායකයොත් ඒ වගේම මෙන් එහාට يعني අපි ගත්ත කොළඹ ගාල්ලමාතර වගේ මේ රටේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙන බෞද්ධ ජනතාව අපිට ලොකු මේ උදව් කරන උපකාර කරන මේ විහාරස්ථානේ මේ විදිහට අලංකාර කටයුතු කරගන්න මේ කටයුතු වලට මෙතෙන්ට එන්නේ. අපේ හැමෝටම ඇත්තටද ඔබ වහන්සේ මේ භෞතික වශයෙන් මේ විහාරස්ථානයේ තුල බහුතරයක් දේවල් ගොඩනගන්නට විශාල වූ දායකත්වයක් සහ කැපවීමක් ලබා දීලා තියෙනවා. දායක කාරකාදීන්ට නායකත්වය දීලා ඒ හැමදෙනාම මෙහෙवला තියෙනවා. අපි හැමෝටම අපිට දැනගන්නට ලැබුණා මම අනිවාර්යයෙන්ම ඔබ වහන්සේගෙන් මේ දේ දැනගන්නටම කල්පනා කළා. අපේ හැමෝටමනේ ගමෙන් පන්සලට එන පැත්ත කොහොම වුණත් පන්සලෙන් ගමට යන දේවල් බහුතරයක් තියෙනවා. ඔබ වහන්සේට මලගමක් වුණොත් ඒ වෙනුවෙන් ගමේ වෙන වැඩසටහනක් වුණොත් ඒ වෙනුවෙන් සමාජ සත්කාර සේවා ගොඩක් තියෙනවා. අපේ හැමතුරුනේ මෙන්න මේවා මොනවද කියලායි සහ ඇයි ඔබ වහන්සේ මෙහෙම දෙයක් කරන්නේ කල්පනා කරේ කියලා මට රවින්ද්‍ර මහත්තයා මෙහෙම මේ මගේ එක දෙයක් තමයි මම හැම වෙලාවෙම උදේ හවස බුදුන් වඳිනකොට හැම වෙලාවෙම ලංකාවේ ගත්තොත් එම අටම ස්ථාන 12ම ස්ථාන ඒ සියල්ල වන්දනා කරලා තියෙනවා. දිස්ත්‍රික්ක 25 තුලම ඇවිදලා සුවිශේෂී තැන් වන්දනාමාන කරලා තියෙනවා. ඒ වගේම විහාරස්ථානයේ වුණත් අපි උදේ හවස මේ ඒ වන්දනාමාන කටයුතු කරනකොට ඒ සෑම වෙලාවකම ගමේ මම පොදු බණක් කියන්න ගියත් පොදුවේ අපි විශේෂයෙන් මේ කටින වස්තුම් මාසේ අපි අපේ ගම් දාන විධාන කොට්ටාස 12ම අපි ධර්ම දේශනා සිද්ධ කරනවා. හැම වෙලාවෙම මේ පන්සල ආරම්භයේ ඉඳලා අද දක්වා මියගිය ඒ වගේම ජීවත් වෙලා ඉන්න අයට කියන්නේ මියගිය අයට පින් දෙන්න ජීවත් වෙලා ඉන්න අයට ආශිර්වාද කරන්න මගේ එහෙම පොදු ආශිර්වාද මේකක් කරනවා. ඒකට හේතුව තමයි මන්දමත් අපි මේ විහාරස්ථානයේ අපි ගෙදරින් ගැන අපිව ශාසනයට පූජා කරාම ඒ ශාසනයට පූජා කරපු දවසේ ඉඳලා අපිව බලාගත්තේ අපිව පෝෂණය කරේ. එතකොට අපිට අපේ සියලු දේවල් වලට අපිට මේ සියල්ල කරේ අපේ දායකයෝ. අපිට අම්මා තාත්තා වුණේ දායකයෝ. අපේ දායකයෝ. එතකොට ඒ නිසා මේ දායකයෝ මේ සුවිශේෂී මිනිස්සු මේ බෞද්ධයෝ කියන්නේ. ඒකට හේතුව තමන්ගේ කුසෙන් වදපු දරුවෝ අම්මලා තමන්ගේ කුසෙන් වදපු දරුවෝ තමන්ගේ ලේ දහඩිය මහ පොළොවට මේවා යටපත් කරලා මේ පෝෂණය කරන අපේ තාත්තලා ගෙදර දරුවට එක්කෝ එක ව්‍යංජනයයි නැත්තම් දෙකයි උපරිම හදලා මේ කන්න දෙන්නේ. හැබැයි පන්සලේ හාමුදුරන්ට කවදාවත් එහෙම දානෙ ගේන්නේ නැහැ. මම දැකපු දෙයක් ව්‍යංජන 3-4ක් හදනවා, යෝගට් ටිකක් ගේනවා, කිරිපැණි ටිකක් ගේනවා, නැත්තම් වටලප්පම් පොඩි මොනවා හරි අතුරු පස මේ සියල්ල හදාගෙන තමයි දානෙ ගේන්නේ. එහෙම අපිව පෝෂණය කරන දායකයෝ ඉන්නේ. ඉතින් මේ දායකයින්ට මම කියන්නේ කොච්චර පින් දුන්නත් මදි අපි. කොච්චර පින් දුන්නත් මදි. ඒ නිසා තමයි මම ආරම්භ කරා මේ විහාරස්ථානයේ විශේෂයෙන් අපේ දහම් පාසල, ශ්‍රී සුමනතිස්ස දහම් පාසල අද ළමයි 1000කට විතර ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනයේ මේ හදාරනවා. ඒ වගේම විහාරස්ථානට සම්බන්ධ වෙලා විවිල ආදර්ශ ලදරු අධ්‍යාපන ආයතනය කියලා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කරලා තියෙනවා. එතකොට මගේ ළඟට යම් කෙනෙක් ඇවිල්ලා උදව්වක් උපකාරයක් ඉල්ලුවොත් මේ ප්‍රදේශයේ දරුවෝ අද මම එහෙම නම් වශයෙන් කියන්න කැමති නෑ. විශ්වවිද්‍යාලවල උගෙන ගන්න දරුවෝ ඉන්නවා අපේ අම්මගේ උදව් ඇතුව. මේ පාසල් පද්ධතිය ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. මේ වගේ අපිට පුළුවන් ඒ දායකත්වය දීලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රදේශයේ තියෙන පාසල් වල ගුරුවරු කියන්නේ විදුහල්පතිවරු ගුරුවරු ඇවිල්ලා ඒ ළමයි මොනියම් හෝ කාර්යයක් සඳහා එක්ක තරගවලට යන්න කියයි. ඒ නැත්තම් පළාත් තරඟ සමස්ත ලංකා තරඟ ඒ වගේ අවස්ථාවලදී අවිල්ලා කිව්වත් ඒවටත් අපි උදව් කරනවා. එහෙමයි අපි විහාරස්ථානවල. ඒක මේ මම එහෙම කියනවා අපිට පුළුවන් හැම වෙලාවෙම හිතන්න. ඒ වගේම ඊට පස්සේ මට හිතුණා මේ දායකයෝ පහුගිය විශේෂයෙන් ඇත්තටම කොරෝනා කාලේ මිනිස්සු හරි අපහසුවකටපත් වුණා. හැබැයි ඒත් දැන් ගොඩාක් රටේ පන්සල් ආගමික ස්ථාන ඒවා වහලා එහෙම තිබුණා. හැබැයි අපේ පන්සල එක දවසක්වත් වැහුවේ නැහැ. කොරෝනා කාලේ වැහුවේ නැහැ. එක දවසක්වත් වැහුවේ නැහැ.
මිනිස්සු පන්සලට ආවා. අපි පන්සලෙන් මිනිස්සුන්ට වෙන්න ඕන කාර්ය අපි සිද්ධ කරා. ඒ කාලෙත් අපිට හැම දවසෙම දානේ මිනිස්සු හදන් ආවා. අන්න ඒ කාලේ මට හිතුණා මිනිස්සු මේ මළගයක් වුණාම ලොකු අපහසුතාවයන් වලට පත් වෙනවා. ඊට පස්සේ මම හිතුවා මේ දායක සභාවත් එක්ක මම කතා කරා මෙහෙම දෙයක් තියෙනවා. මගේ පෞද්ගලික වේදේ මම බණවලට ගියාම මිනිස්සු මට මුදල් පූජා කරනවා. අනිවාර්යයෙන්. මම දානෙකට ගියාම මිනිස්සු මට මුදල් පූජා. ඒවා අපි ළඟ තියෙනවා. ඒවා අපි ළඟ තියෙන හින්දා මම හිතුවා මේ ලැබෙන මුදල් වලින් පන්සලෙන් මොනවා හරි දෙයක් කරන්න ඕනි කියන තැන ඉඳලා ඊට පස්සේ මම ආරම්භ කරා අපේ මළගයක් සිදුනා මේ මළගෙදරට අවසන් කටයුතු කරන දවසේ උදේ දවල් කියන්නේ ගොඩක් අර මිනිස්සු කටයුතුත් එක්ක ටිකක් අපහසුතාවයන් උඩ. අවසන් කරන දවසේ උදේ විහාරස්ථානයේ මම දානේ කියන්නේ කැම ටික හරි ගස්සලා විශේෂයෙන් ඉන්දියා හරි පාන් හරි මොනවා හරි එහෙම උයලා කියන්නේ සලාක් ගිහින් දුන්නත් එතන උයා ගන්න අපහසුනේ. උයලම ඒ කියන්නේ කැම ටික පිළියෙල කරලම මම ගිහිල්ලා දානේ ගෙදර ඒ කියන්නේ මල ගෙදරට ගිහින් දෙනවා. මල ගෙදරට ගිහින් දෙනවා. ඒ ඉන්න ප්‍රමාණය මට අදාළ නැහැ. 50ද 100ද 200ද 300ද ඉන්න ප්‍රමාණය ඔක්කොටම මම ඒ කැම ගිහින් දෙනවා. හැබැයි ඒක මේ තරාතිරමුකුත් නැහැ. තියෙන කෙනාද නැති කෙනාද එහෙම බෙදෙකුත් නැහැ. ඒක සමස්ත හැම කෙනාම මට මගේ දායකයෝ හැම කෙනාම මට දන් දෙන අය. ඒ නිසා මම හැම කෙනාට මේ කාර්යය මම මේ විදිහට සිද්ධ කරනවා. ඉතින් මම විශේෂයෙන් කියන්නේ 2024 වසරේ මට මතක මලගෙවල් අපේ දායකයම මලගෙවල් 57ක් අවුරුද්දට. ඒ මලගෙවල් 57ට මම කන්න දීලා තියෙනවා. මේ අවුරුදු 2025 මට මතකයි දැන් මේ වෙනකොට මලගෙවල් 46ක්. මේ 46ට මම කන්න දීලා තියෙනවා මේ මාසෙ වල. ඉතින් ඒවට අපි එහෙම විදිහට එහෙම ඒ කටයුතු. ඒකට හේතුව. ඒ වගේම තමයි විශේෂයෙන් කොරෝනා කාලේ මම අපේ ගෙදර අපේ අම්මා තාත්තා තාම ජීවිතුන් අතර ඉන්නවා. ඉතින් අම්මා කුඹුරු තියෙනවා. ඉතින් මම ගෙදරෙන් වීගෙනල්ලා කොටලා අපේ දායකයෝ එකට සාක්ෂි හාල් කිලෝ 5 මලු හදලා මම පන්සලේ තියන් ඉඳලා අපේ දානේ විදානේවරු දායකයින්ට මම කියලා තිබුණේ හාල් ටිකක් නැති කෙනෙක් ගමේ එහෙම අපහසුතාවයක් තියෙන කෙනෙක් මට කියන්න මම හාල් ටිකේ වෙනවා. ඔබ වහන්සේ අර අම්මා තාත්තා මහන්සියලා කොටන කුරේ වී ටික ගෙනෙල්ලා අපේ ගෙදර අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ. අනිත් අය සහෝදරයෝ විවාහ වෙලා ප්‍රදේශවල ඒ අය වෘත්තීන් කරගෙන ජීවත් වෙනවා. ඒ නිසා ගෙදර ඕන තරම් වී තිබුණා. ගෙනල්ලා කොටලා මට හිතුණා මේක. ඊට පස්සේ මට කොටසක් ඔය ඒ දවස්වල දේශපාලන අධිකාරිය එතකොට රාජ්‍ය ආයතන හැම පන්සලකටම ගෙන ආධාර එහෙම දුන්නා වියලි සලාක උයාගෙන ගන්න. හැබැයි මට එහෙම දායකයෝ උයාගෙන කන්න දුන්නේ නැහැ. දායකයෝ දානේ හදලා ගෙනලා දුන්නා. හැබැයි ඒ හම්බෙච්ච ඔක්කොම මම දායකින්ද දුන්නා. ඒ නැති බැරි දායකින්ද. ඒ වලාගේ අපහසුතා අහිංසක මිනිස්සු මේ වගේ ජීවත් වෙන්නේ ඒ මිනිස්සුන්ට එහෙම දුන්නා. ඉතින් ඒ වගේ අපිට පුළුවන් ඒ සුවිශේෂී ඒ විදිහට දායකත්ව දීලා තියෙනවා. ඉතින් විශේෂයෙන් මතක් කරොත් මම මේ බිබිල පාදිසිලේකම් කොට්ටාසය තුල ගෙවල් 20කට වැඩිය නැති බැරි අයට හදාගන්න දායකත්වය අරන් දීලා තියෙනවා අපි. يعني අපිට පුළුවන් විදිහට අපි දීලා තියෙනවා. තව පිටින් අපි දායකත්වය අරන් දීලා තියෙනවා. අපි දානපතියෝ සම්බන්ධ කරලා එහෙම අරන් දීලා හදලා දීලා තියෙනවා. ඉතින් වගේ විශාල මේ කාලය තුල සේවාවක් සිද්ධ කරලා දෙන නිසා මට දැන් අවුරුදු 43යි වයස. මම අවුරුදු 22 වගේ ඉඳලා තමයි විහාරස්ථානයේ වැඩ කටයුතු කරන්නේ තරුණ කාලේ. ඉතින් මේ වෙනකොට මේ විහාරස්ථානයේ දියුණුව වෙනවා ප්‍රදේශයට කරන්න මේ වගේ කර හැකි සේවාවක් උපරිම කළ දෙන හැම වෙලාවෙම මම සතුටින් ජීවත් වෙන්නේ හින්දා. එහෙමයි. ලොකු සතුටක් තියෙනවා. ඒකට හේතුව එහෙම. ඒකට හේතුව තමයි මම මගේ ජීවිතේ මට මේ ශාසනයට මම පූජා කරා අම්මා තාත්තා. ඒ අම්මා තාත්තට සතුටු වෙන්න පුළුවන් විදිහට, ගුරුවරයාට සතුටු වෙන්න පුළුවන් විදිහට, ප්‍රදේශයේ ජනතාවට සතුටු වෙන්න පුළුවන් විදිහට මගෙන් කරන්න පුළුවන් සේවාව සිද්ධ කරගෙන ජීවත් වෙනවා. ඉතින් මේ ඇත්තටම ඔබ වහන්සේ මේ කාරණා කියනකොටත් අපිට හරි පුදුමයි අපේ හාමුදුරුවනේ. දැන් බොහෝ කාලයක් ඔබ වහන්සේ ගැන දන්න හඳුනන නිසාම මෙච්චර කාලයකට අපිට දකින්නට ලැබිලා නැහැ අපේ හාමුදුරනේ ඔබ වහන්සේ දුකකින් ඉන්නවා. අනිත් එක ප්‍රදේශයේ සාමාන්‍යයෙන් ආගමික වැඩසටහන් වෙද්දී සාමාන්‍යයෙන් 100% මට්ටමින් ඒ වැඩසටහන වෙනවා අපි දැක්කොත් බෝධිරුක්කාරාම විහාරස්ථානයේ ඒ පින්කම් මං හිතන්නේ 200%කින් ගුණාත්මක බවකින් කරන අපි දැකලා තියෙනවා. ඒ තැනට ඔබ වහන්සේ මේ දායකකාරකාදීන් වගේම ඔබ වහන්සේගේ ආකල්ප සංවර්ධනය කරගෙන තිබෙනවා. මගේ ඒකට හේතුව තමයි මේ රවින්ද්‍ර මහත්තයා මම
ලංකාව පුරා වගේම ලෝකෙත් රටවල් ගණනාවක් ඇවිදලා තියෙනවා. එහෙම. මේ ඇවිදලා මේ දැකලා ඊට පස්සේ මට හිතෙනවා දැක්කම මම හැම පින්කමක් කරත් පන්සලේ සෑමදෙයක් කරත් ඉදිකිරීමක් කරත් ඒක කාලයක් පවතින්නේ. එතකොට එහෙම. දැන් ඒ විදිහට ඒ වගේ පින්කමෙත් අඩුවක් නොවෙන්නේ. මේ කියන්නේ දායකයෝ සතුටු වෙන්න ඕනි, වඩින හාමුදුරුවෝ සතුටු වෙන්න ඕනි, ඒකේ ප්‍රතිලාභ ලැබෙන හැම කෙනාම සතුටින්. ඒ කියන්නේ තවත් පින්කමක් කරන්න හැඟීමෙන් පන්සලෙන් එළියට යනවා නම්, ඒ කියන්නේ මේ වගේ පින්කමක් තව කරන්න ඕනි කියන අනේක ෂෝක් හරි ලස්සනයි. ඒ පින්කම හරි පින්වන්තයි, හරි හොඳයි. තවත් ඒ වගේ පින්කමක් අපිට කරගන්න ඕනි කියන හැඟීමෙන් කරාම පන්සල් වල වැඩ කරන්න ලේසි. කොටසක් අපි දකිනවා. ඒ කියන්නේ මම දොස් කියනවා නෙමෙයි. කොටසක් තියෙනවා පින්කම කරාම දායකයෝ ලොකු ගොඩක් හිතේ අසතුටින් යන්නේ. අනේ අසතුටින් යන්නේ. මේ ආයෙ එතකොට මේ වගේ පින්කමක් කරන වෙලාවට දායකයන්ට කීයක් පන්සලේ ඒකට ලොකු දායකත්ව දෙන්න හිතෙන්නේ නැහැ. හැබැයි අපි එහෙම නෙමෙයි. මේ මගේ අරමුණ මේ මම අපේ දාන විදානේ මහත්තුරු ඉන්නවා 30ක් විතර. දායක සභාව ප්‍රධාන ගම් 12 ආවරණය වෙන්නේ. මම මේ දායකින්ට හැම වෙලාවෙම කියන්නේ ඔබ නිවසට ගොඩ වෙනකොට හිතන්න ඒ නිවසේ ඉන්න අපේ දායකයා උදේට කාලෙද, දවල්ට කාලෙද, හවසට ගොඩ වෙනවා. හන්දෑවට යනකොට මනුස්ස රැයට කන්න තියෙයිද? ඉඳා කවදාවත් මම මේ විහාරස්ථානයේ මේ අවුරුදු මේ 15 20 තුල එක ගෙදරකින් මෙන්න මෙච්චර දෙන්න මේ පින්කමට, නිවසකින් මෙච්චර දෙන්න එහෙම කියලා නෑ. මම කියලා තියෙන්නේ දෙන්නේ රුපියල් 5ද, දෙන්නේ රුපියල් 50ද, 100ද, 1000ද, 5000ද කියලා එහෙම අදාළ නෑ. දෙන්නේ කීයද ඒක අරන් එන්න. හැබැයි පින්කම මම කරනවා. පින්කම අපි කරනවා. ලැබෙන දායකත්වයේ මොකක් වුණත් මොන වුණත් පින්කම කරනවා. හැබැයි කවදාවත්ම එහෙම කියලා අපිට මේ පින්කමට අවශ්‍ය ඒ යන වියදම ඒවා අපිට එහෙම මේවා වෙලා නැහැ. ලැබිලා තියෙනවා. ඒක මිනිස්සු සතුටෙන් දීපු මුදල්. ඒ නැතුව අපි නියම කරලා නෙමෙයි. දැන් ගොඩාක් මේ වුණාම මේ මෙච්චර දෙන්න අච්චර දෙන්න ඉදිකිරීමක් කරන මේ කොටස බාර ගන්න, මේ කොටස මෙච්චර යන්නේ. එහෙම කොටසක් මිනිස්සු අපි අතින් එහෙම කියලා දෙනවා. බාරගෙන දී ගන්න බැරි කියලා දුක් කියලා තියෙනවා. දුන්නම පස්සේ මම කියන්නේ මම හැම වෙලාවම කියන එකක් තමයි රවින්ද්‍ර මහත්තයා, පින්කමක් කරනකොට පින්කම කරන්න ඉස්සෙල්ලා අපි සතුටෙන් ජීවත් වෙනවනේ. අපේ ජීවිතේ අනිවාර්යයෙන් සතුටෙන්. ඊට වැඩිය සතුටෙන් පින්කම ඉවරුනාම ජීවත් වෙන්න පුළුවන් වෙනවා. අනිවාර්යයෙන්. දැන් ගොඩාක් පින්කම් කරනකොට මිනිස්සු පින්කම කරලා පස්සේ මේ දුක් වෙනවා. අනේ මෙච්චර ගියා අච්චර ගියා. එහෙම හිතන්න බෑ. එහෙනම් අපිට ආර්ථික අපහසුතාව එතනින් පස්සේ ඇති වෙන්න බෑ. එහෙම නැත්නම් අපිට ණය වෙලා ඒ ණයවල් ගෙවගෙවා ඉන්න බෑ. පින්කම කරන්න ඉස්සෙල්ලා සතුටුනේ යම්සේද ඊටත් වැඩි සතුටු වෙන්න පුළුවන් විදිහට තමයි විහාරස්ථානේ මම පින්කම් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඉස්සරහට අපි කටයුතු කරනකොටත් ඒ විදිහට තමයි කරන්නේ. එහෙනම් අපි ඒ විදිහේ වැඩපිළිවෙලක් තමයි මේ විහාරස්ථානයේ තුල මේ ප්‍රදේශයට අපි ලබලා දීලා තියෙන්නේ. එහෙමයි. අපේ හඳුන්නේ මේ හැම දෙයකටම මට හිතිච්ච දෙයක් තියෙනවා. මේක ඔබ වහන්සේට ලැබුණ පුණ්‍ය ශක්තියක් විදිහට තමයි මට හිතෙන්නේ. අපේ හඳුන්නේ මේ 2025 අවුරුදු ගණනාවක් ඇවිල්ලා 2025ට එනකොට මේ 2025 අවුරුද්දෙත් ඔක්තෝබර් 18 වෙනිදා කියලා කියන්නේ සුවිශේෂී දවසක්. එක පැත්තකින් බිබිල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ කියන මේ පුණ්‍ය භූමියට අවුරුදු 100ක් සම්පූර්ණ වෙනවා. ඒත් එක්කම ඒකට සමගාමීව කටින චීවරය, උත්තම වූ කටින චීවරය සංඝසතු කරන්නට, ඒ පුණ්‍ය කර්මය කරන්නට අවස්ථාව වේදිලා තිබෙනවා. ඒකත් සාමාන්‍ය විදිහට නෙමෙයි. අපි පහුගිය අවුරුදු වල කරපු විදිහට නෙවෙයි. අලි ඇතුන් පිරිවරාගත් විශේෂයෙන්ම ලංකාවේ සුවිශේෂී පෙරහැර වල විතරක් අපිට දකින්නට ලැබෙන වාසනා හස්තිරාජයා පැමිණීමෙන් සිදු කරන මේ පෙරහැර උඩරට, පහතරට, සබරගමු මේ සම්ප්‍රදායන් ත්‍රිත්වයට විතරක් අදාළ නර්තනාංග වලින් සපිරි බොහොම සුන්දර පෙරහැරක් පවත්වනා කියන ආරංචියත් අපිට සමාජ මාධ්‍ය හරහා දකින්නට ලැබුණා. අපි ඉතින් මේ රවින්ද්‍ර මහත්තයා ඒකෙත් මගේ පොඩි එක සංකල්පයක් තියෙනවා. අපි පෙරහැරවල බලන්න ගිහිල්ලා තියෙනවා. මම පුංචි කාලේ ඉඳලා මේ වටේ අපි පෙරහැරවල බලන්න ගිහිල්ලා තියෙනවා. මම මේ දැකපු දෙයක් තමයි පෙරහැරවල පෙරහැරක් නෑ අපිට බලන්න. නාඩගම් ටිකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මම මේ දොස් කියනවා නෙමෙයි. ඒකට හේතුව අපි නවීකරණය වෙන්න ඕනේ. අපි අලුත් වෙන්න ඕනේ. හැබැයි අපේ සංස්කෘතිය රැකෙන්න ඕනේ.
ඒ අලුත් වෙන අපේ සංස්කෘතිය බෞද්ධ උරුමය අපේ රැකෙන්න ඕනේ. ඒ බෞද්ධ ප්‍රතිපත්ති ඒවා අපි කියන්නේ බුදුහාමුදුර අපිට ප්‍රතිපත්ති පූජාව ආමිෂ පූජාව දෙකන්නේ. ඒ ප්‍රතිපත්ති පූජාව තුළ පිහිටලා තමයි ආමිෂ පූජාව අපි කරන්න ඕනේ. දැන් ගොඩාක් මිනිස්සු ප්‍රතිපත්තිය ඇතහැරලා දාලා තමයි ආමිෂ පූජා කරන්නේ. ප්‍රතිපත්ති මූලික වෙන්න ඕනේ. ප්‍රතිපත්තිය මුල. ඒ තමයි මේ පෙරහැර මංගල්‍ය ගැන අපි සංවිධාන කටයුතු කරනකොට මම කියපු එකක් තමයි අපි කරමු පෙරහැරක් කරමු. හොඳ පෙරහැරක්. ඒ පෙරහැර අපේ උරුමය රැකෙන්නත් ඕනි, අපේ සංස්කෘතිය රැකෙන්නත් ඕනි, බෞද්ධ ප්‍රතිපත්තිය රැකෙන්නත් ඕනි. මේ සියල්ල තුළ පිහිටලා අපි මේ පෙරහැර කරමු කියලා කියන තැන තමයි මම අදහස් කරේ. ඒකත් එක්ක තමයි යෝජනා කරේ. ඊට පස්සේ අපේ විශේෂයෙන් මේ අවුරුද්දේ කටන පින්කම අපේ හැම ගමකින්ම කියන්නේ ගම් 12න් 14 දෙනෙක් ප්‍රධාන දායකත්වය දරනවා. එක්කෙනෙක් නෙමෙයි දායකත්වය කටි කැමැත්තෙන් විහාරස්ථානයේ මේ කටයුතු වලට පෙරහැරට දායක සභාව ඒ 14 ලොකු දායකත්වයක් කැපකිරීමක් කරනවා. ඒක ලොකු ශක්තියක්. ඒ වගේම අපිට රටේ ඉන්න නම් يعني විවිධ ප්‍රදේශවල ඉන්න බෞද්ධ ජනතාව අපිට උදව් කරනවා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේකට දායකත්වයක් මේ පෙරහැර සාර්ථක කරගන්න අපිට ආචාර්ය හයශිකා ප්‍රනාන්දු මැතිණිය අපේ විහාරස්ථානයේ බොහෝ අවස්ථාවල දායකත්ව ලබලා දෙනවා. ඉතින් ඒ වගේ දායකත්වයන් ලබලා දෙනවා. ඉතින් ඒකේ පෙරහැරේ ඊට පස්සේ මම යෝජනා කරපු තමයි විශේෂයෙන්ම අපේ උඩරට සම්ප්‍රදාය, වගේම පහතරට සම්ප්‍රදාය, සබරගමු සම්ප්‍රදාය, මේ සම්ප්‍රදායන් වලට උරුම තියෙන ඒ සම්ප්‍රදායන් තුල රැකිච්ච හොඳ නර්තනාංග මේ පෙරහැර තුල අපි දකින්න ඕන කියන තැන. ඔබ වහන්සේ හරි අමුතු විදිහට හිතන ස්වාමීන් වහන්සේ. ඒ දකින්න ඕනේ. ඒ වගේම තමයි ඒ සම්ප්‍රදායන් රැකෙන ඒ සම්ප්‍රදායන් වලට උරුම ඒ නර්තන කණ්ඩායම් එක්ක තමයි අපේ පෙරහැර මංගල්‍යය ලස්සන වෙන්න ඕනේ. එතකොට අපි මේකට වාසන හස්තිරාජා ගැන අද ලංකාවේ ඉන්න පූජනීයම හස්තිරාජය. අපි නැඳුම්ගමේ රාජාගෙන් පස්සේ ඉන්න ලංකාවේ පූජනීයම හස්තිරාජය තමයි වාසන හස්තිරාජය. ඉතින් අපිට මේ පෙරහැරට සම්බන්ධ කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. තව අපිට අලි කීප දෙනෙක් මේ පෙරහැරට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම අර වගේ සම්ප්‍රදාය මේ මුළු නගරෙම මට දැන් මේ දවස්වල ඉන්නකොට මැවිල වගේ පේනවා. හේ විසි සද්දේ, එතකොට ගැටබෙර, එතකොට උඩරට බෙර, පහතරට බෙර, සබරගම මේ සම්ප්‍රදායන් වල බේරනවා බටනලානාත් මේවා හරි ලස්සනට වයනකොට හරි ලස්සනයි. ඒ නැතුව පෙරහැර හරි එතකොට කනටත් මිහිරි ඇසටත් ප්‍රියයි. දෙකටම අපිට ප්‍රියමනාප වෙන පෙරහැරක් වෙන්න ඕනේ. කොටසක් පෙරහැර වල අර මේ ශබ්ද නවීකරණ මේවා යොදලා සින්දු දාලා මේවා කළා. ඒක ඒතකොට පෙරහැර බලනවට වැඩිය නිකන් බලන්න නැතුව ඒක ඇහැටත් ප්‍රිය නෑ කනටත් ප්‍රිය නෑ. කලබලයක් විතරයි. එහෙම නොවන හරි ප්‍රේමනාප පෙරහැරක් තමයි මේ සංවිධානය කළා තියෙන්නේ. ඉතින් හැමෝටම බලා ගන්න පුළුවන් මේ පෙරහැර ලස්සන පෙරහැරක් බවට පත් වෙයි කියන දේ මගේ තියෙන. මගේ ජීවිතේ පෙරහැරවල මම පුංචි පෙරහැරවල අපි කළා තිබුණාට මේ වගේ සුවිශේෂී විශාල පෙරහැරක් කරන්නේ පළවෙනි වතාවට. මේ පෙරහැර මට හිතෙනවා සාර්ථක පෙරහැරක් බවට පත් වේවි. එතනින් එහාට මගේ තවත් වාර්ෂිකව පෙරහැරක් විදිහට ඉස්සරහට අරන් යන්න උනත් මිනිස්සු එතකොට දායකත්වයේ දෙයි කියන තැන මගේ විශ්වාසයක් තියෙනවා. ඇත්තටම නිහතමානී බලාපොරොත්තු ඒ ආකාරයෙන් මිටුවේ කියලා අපි දැඩි විශ්වාසයක ඉන්නවා. අපි හඳුරන්නේ මේ වෙනුවෙන් අපිට සහයෝගය ලබා දෙන පිරිස ගැන කතා කළොත් ඔබ වහන්සේට විශේෂයෙන්ම අපිට දැන් දායක සභාවටයි උදව් කරන අයටයි විතරක් මේ පෙරහැර සාර්ථක කරගන්න බෑ. එහෙම කිව්වොත් ඒක අපි කරන මම කරන වගේ ඒක බොරුවක්. මේකට විශාලම දායකත්වයක් ඕනේ අපිට ප්‍රදේශයේ තියෙන සියලු රාජ්‍ය ආයතන, ස්වච්ඡ සංවිධාන, රාජ්‍ය නොවන ආයතන මේ ඔක්කොගම දායකත්වය වෙනවා. ඒ කියන්නේ අපිට මේ අපි පෙරහැර අපිට අරගෙන යන්න පුළුවන් වේවි. හැබැයි පැමිණෙන ජනතාවගේ අපි ආරක්ෂාව, සෞඛ්‍ය, එතකොට ඒ අයට මේ සියලු දේවල් අපි ලබලා දෙනවා. සමීප ආරක්ෂක පහසුකම් මේ ඔක්කොම අපි ලබලා දෙන්න එපා. අන්න ඒක ලොකු කාර්යයක්. අපි ජනතාව ගැන හිතන්න ඕනේ. පෙරහැර කරනවා කියලා අපි පෙරහැර කරලා මිනිස්සු අපහසුතාවයන් වලට පත් කරන්න බෑ. විවිධ නගරෙ මැද්දේ මේ පෙරහැර යන්නේ. ඒක නගරයට එන අනිත් ජනතාවට අපහසු වෙන්න බෑ. පෙරහැර බලන් දෙන අයට අපහසු වෙන්න බෑ. මේ විවිධ නගරය කියන්නේ පස්මන් හන්දියක්. රටේ පස් පැත්තකට යන තැනක්.
ඉතින් ඒ යන විට පොලි අපේ මේ කාර්යය සඳහා මේ සියලු දෙනාගේ දායකත්වය ගන්න ඕනේ. ඉතින් අපි ඇත්තටම මතක් කරන්න පාදිශීල ඒකන්තුමා කපිල බණ්ඩාර මැතිතුමා හරි අපිත් එක්ක හරි ලෙන්ගතු කටයුතු කරන කෙනෙක්. ඉතින් එතුමාගේ ප්‍රධානත්වයෙන් මම ඉල්ලීමක් කරා මට මේ සියලුම රාජ්‍ය ආයතන එකතු කරලා දෙන්න කියලා. එතුමා ඉතින් පහුගිය දවස් ටිකේම මහන්සි වෙලා හැම රාජ්‍ය ආයතනම අපේ විහාරස්ථානට ගෙන්නලා විසාකච්ඡා කරන්න යෙදුණා. පාදිසි ලේකම් කාර්යාලය, පාදිසි සභාව, මේ පොලිසිය, වගේම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය, බිබිල රෝහල, එතකොට විදුලි බල මණ්ඩලය, RD ඒ කියන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු මේ විදිහට ගත්තම සියලු රාජ්‍ය ආයතන. ඒ වගේම මහා වෙළඳ සංගමය සහ බෞද්ධ වෙළඳ සංගමය, එතකොට අනිකුත් සංගම්, මේ නගරේ තියෙන හැම සංගමයක්ම ඒ සියලුම ස්වච්ඡ සංවිධාන මේ ඔක්කොම එකතු කරලා මේකට අවශ්‍ය මේ සහයෝගය, කියන්නේ යටිතල පහසුකම් ටික ජනතාවට හදාගන්න අනිත් අවශ්‍ය සහයෝග සියල්ල අපිට ලැබලා දීලා තියෙනවා. ඉතින් එතකොට දායක සභාවට මේ කාර්යය සාර්ථකව සිදු කරගන්න ලොකු ශක්තියක් වෙනවා. ඉතින් ඒ නිසා අපි මතක් කරනවා මේ අපි බිබිල යසෝදරා බාලිකා විද්‍යාලයේ ළඟ ඉඳලා මොනරාගල මන්සන්දිය දක්වා ගිහින් නැවත පෙරහැර හැරිලා ඇවිත් මයංගන පාරෙන් විහාරස්ථානයට අපි ගෙවිදීම සංවිධානය කරලා තියෙනවා. ඉතින් ලස්සන පෙරහැරක් කරදරයක් නැතුව ඉඩ තියෙනවා නගරේ පුරා කිලෝමීටර් 2.5ක් විතර දුර පෙරහැර යන හින්දා ජනතාවට හොඳට පෙරහැර බලන්න පුළුවන්. ඒ තැන්වල ඉඳලා පහසුව බලන්න පුළුවන් වෙන ආකාරයට හරි ගස්සලා තියෙනවා. වෙනස්ම විදිහේ සුන්දර පෙරහැරක් අපේ හාමුදුරනේ අපි බිබිල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ ආරම්භයේ ඉඳලම 2025ට එනකොට සියවසක් සම්පූර්ණ වෙන පින්කමත් එකට සමගාමීව උත්තම වූ කටින චීවර පූජා පින්කමත් ගැන ඔබ වහන්සේ කතා බහ කළා. ප්‍රේක්ෂක ඔබට කතා කරන්නට දේවල් ගොඩක් තිබුණා. අපි විශ්වාස කරන මේ සියලු දේවල් ආවරණය වන්නට ඇති. අපි බිබිල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ විහාරාධිපති නායක හාමුදුරුවන් වහන්සේ විදිහට ඔබ වහන්සේගේ කාලය වෙන් කරගෙන මේ ගැන කතා කරද්දී අපේ හාමුදුරනේ මේ සමගාමී පින්කම් මාලා දෙක ගැන වගේම අපිව අහන නරඹන අපේ සදැහැත් පිරිස වෙනුවෙන් අවසාන වශයෙන් ඔබ වහන්සේට මොනවද කියන්නේ? මට කියන්න තියෙන්නේ මේ කටිනේ කියන වචනය ඇහෙනකොට අඩියක් ඉස්සරහට තියන්න ඕනේ. මං ජනතාවට කියන්නේ කටිනේ කියන වචනය ඇහෙනකොට අඩියක් ඉස්සරහට. කොටසක් අය හිතන්න පුළුවන් අපිට මුදල් නැහැ ඒකට උදව් කරන්න. අපිට කාලේ නැහැ උදව් කරන්න. එහෙම කියලා එහෙම හිතෙන්න ඕනේ නැහැ. අපිට මුදල්වත් කාලේවත් ඒවා අපිට නෙමෙයි වැදගත්. පින්කම. අපිට මේ ශාසනයේ තියෙන අටමහා කුසල් වල පළවෙනි පින්කම තමයි කට්න පින්කම් බුදුහාම දේශනා කළේ. මේ පින්කමට කැපකිරීමක් කරන්න ඕනේ. විශාල කැපකිරීමක් කරන්න ඕනේ හැමෝම. දායකයොත් හාමුදුරුවොත් අපි කිව්වොත් උදාහරණයක් ගහට පොත්තයි පොත්තට ගහයි කියලා අපි කියනවනේ. ඒ වගේ තමයි ගමයි පන්සලයි ගමයි අතර ලොකු බැඳීමක් තියෙන කාලයක් තමයි මේ වස් කාලය සහ මේ කටින කාලේ මේ සියල්ල කාලේ. මේ බැඳීම ශක්තිමත්ව අපි හැදුවොත් මේ පින්කම් ලස්සනට කරන්න පුළුවන්. පින්කම ලස්සනට කරන්න පුළුවන්. ඒ නිසා ඒ විදිහට අපි ජනතාව ඉල්ලන්නේ අඩුම දැන් අපි පෙරහැර සිද්ධ කරලා ඊට පස්සේ දහවල් කටින පින්කම 19 වෙනිදා දහවල්ට අපි කටින පින්කම සිද්ධ වෙනවා. සාදුකාරයක් දෙන්න පුළුවන් නේ අපිට කටින පින්කමට. අනිවාර්යයෙන්. අපිට සල්ලි දෙන්න බැරි වුණත්, කැපකිරීම කරන්න බැරි වුණත්, උදව් කරන්න බැරි වුණත් අපිට සාදුකාරයක් දෙන්න පුළුවන්. නේද? ඒ සද්ද නගා අපිට දෙව් බඹුන් සතුටු වෙන විදිහට අපිට සාදුකාරයක් දෙන්න පුළුවන් නම් අන්න ඒකත් අපිට පිනක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ පින්කම් වලට තමන්ට කරන්න පුළුවන් දායකත්ව දෙන්න. එන්නම් අඩුම සාදුකාරයක් හරි දීලා පින් අනුමෝදන් වෙන්න. ඒක අපේ සසර ගමනට ලොකු පිනක්. කටිනේ කියන්නේ එහෙමයි. ඒ නිසා අපි ජනතාවෙන් ඉල්ලන්නේ මේ පින්කම් වලට බය වෙන්න එපා. පින්කම් ගැන හිතුවම ගොඩාක් මිනිස්සු හිතේ ලොකු බයක් ඇති වෙනවා. ඒ බයක් නැතුව වටිනා පින්කමක් අපි හැමෝම එකතු වෙලා සිද්ධ කරමු. මේ සසර ගමනට මෙලව පරලොව සංසාර ගමනට පින් වැඩෙන පින් ලැබෙන නිසා පින් දෙනවා. මේ පින්කම් වෙනුවෙන් අපිට උදව් කරන සියලු දෙනාට පොදුවේ පුණ්‍යානුමෝදනා කර සිටිනවා. මේ පින්කම සාර්ථක කරගන්න සහයෝගයේ දායකත්වයේ සහභාගීත්වය ලබන්න දුන්න සියලු දෙනාට. එහෙමයි. අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ මේ වටිනා කාලය තුළ ශාසනික කටයුතු බොහොමයක් තිබෙද්දී මේ වෙනුවෙන් එකතු වීම ගැන අපිට තියෙන ලොකු ආඩම්බරයක්.
අපි ඔබට ආරාධනා කරනවා 2025 ඔක්තෝබර් 18 වෙනිදා කියලා කියන්නේ බිබිල මේ විහාරස්ථාන පුණ්‍ය භූමියට සුවිශේෂී දවසක්. මේ සුවිශේෂී දවස තුල සිදු කරන උත්තම වූ කටින චීවර පූජා පින්කමට වගේම මේ සුවිශේෂී පෙරහැර නරඹන්නට අපි ඔබට මෙත් සිත් පෙරදරිව ආරාධනා කරනවා. ඒ වගේම ඔබ වහන්සේට මේ වසර ගණනාව තුළ මේ පුණ්‍ය භූමිය සංවර්ධනය කරමින් පුණ්‍ය භූමියක් බවට පත් කරන්නට ගත්ත උත්සාහය ඉදිරියටත් අරගෙන යන්නට ඔබ වහන්සේ මේ ශාසනික කටයුතු සම්බුදු සසුන සුරක්ෂිත කරන්නට වගේම මේ සංසාර ගමනේ අතරමං වෙලා ඉන්න ගිහි සදැහැති පිරිස මේ සසරෙන් ඈතර කරන්නට ධර්ම අවබෝධය ලබා දෙන්නට চিරාත් කාලයක් නිදුක්ව නිරෝගීව වැඩ වාසය කරන්නටත් ඔබ වහන්සේට මේ කටයුතු කරන්නට ශාසනික කටයුතු කරන්නට තුනුරුවනේ ආශිර්වාදය සහ දෙවියන් වහන්සේගේ දේවාශිර්වාදය නොඩුව ලැබේවායි අපි ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. මේ පුණ්‍යානුමෝදනාවත් එක්ක මේ කතිකාවතේ සමාප්තිය සටහන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට අපි ආරාධනා කරනවා ඔක්තෝබර් 18 වෙනිදා බිබිල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථාන භූමිය මූලික කරගෙන පවත්වන මේ උත්තම වූ පින්කම සමග ඒකාත්මික වන්නට මෙත් සිත් පෙරදරිව අපි ඔබට ආරාධනා කරනවා. ඔබට තෙරුවන් සරණයි.